දෙවියන් වහන්සේට හැම වෙලටම සැලසුමක් තිබෙන බව මං කිව්වා. උන්වහන්සේට සැලසුමක් තියෙනවා ඔයාටයි මටයි. සැලසුම් මොකක්ද කියලා අපි නොදන්න නිසා එයින් අදහස් කරන්නේ උන්වහන්සේ දන්නේ නැහැ කියලා. ඔව් උහු. අපට බිඳ යෑමට තිබෙන්ට හැකි බාධාවල් වල ලයිස්තුවක් මං කියවන්න යනවා. ප්‍රතික්ෂේප කිරීම, පාවා දෙනු ලැබීම, අත්හැර යෑම, සමාව නොදීම, අමනාප වීම, තමා ගැන අනුකම්පාව, පලිගැනීමට ඕනෑකමක් දැක්වීම. අමාරු කාලයන් හා අත්හදා බැලීම් ඔයාට නොලැබිය යුතුයි කියා ඔයාට දැනෙන කරදර, ඊර්ෂ්‍යාව, අත්හැරීමට තියෙන කැමැත්ත, අධෛර්යමත් කිරීම, බලාපොරොත්තු සුන්වීම, දෙවියන් ගැන කලකිරීම, මනුෂ්‍යයන් සතුටු කිරීම ඔයාලා කී දෙනෙකුට මේන් 3කට වඩා තිබුණද? හරි මට දැන් යම් දෙයක් පාපොච්චාරණය කරන්න ඕන. මට නම් 16 15ක්ම තිබුණා. ඒ සියල්ලක්ම දැන් මට තියෙනවා කියා එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඒ සමහර දේවල් තුලින් මට ජය ලැබුණා. මට තිබුණේ නැත්තේ මොකද්ද කියා ඔයාට දැනගන්න ඕන බව මන් දන්නවා. ඒක දැනගන්නකන් රැටවත් නිදා ගන්න බැරි වෙයි. එකම කාරණාව නම් දෙවියන් වහන්සේ ගැන කලකිරීම නැති එක. මන් දන්නේ ඇයි කියලා. ඒත් යම් හේතුවක් නිසා මගේ ගැටලු ගැන මන් දෙවියන් වහන්සේට චෝදනා කළේ නෑ. එහෙම නොකිරීම ගැන මට සතුටුයි. මට වැඩි යාළුවන් හිටියේ නැති නිසා උන්වහන්සේම අවශ්‍යයි. ඔයා දන්නවා සමහර අය කාරණා හරි විදිහට ක්‍රියා නොකරන විට ඔවුන් දෙවියන් වහන්සේ එක්ක තරහ වෙනවා. දෙවියන් වහන්සේ අපේ ගැටලු ඇති කරන්නේ අපේ ගැටලු වලට පිළිතුරු උන්වහන්සේ. මට ඔයාට අදරෑ තේරුම් කරන්න ඕන දේ තමයි නව ආරම්භයක් කරා පීඩනයක් තුලින් යෑමට කාලය හරි බව. ඒ වගේම මේ දැන් ඔයාලගෙන් සමහරුන්ට අලුත් ආරම්භයක් අවශ්‍ය වෙයි. ඔයාලා කී දෙනෙකුට මේ දැන් අලුත් ආරම්භයක් අවශ්‍යද? හරි සතුටුයි. ඉතින් මේ මුළු සෙනගටම ඕනේ මං කියන්න බලාපොරොත්තු අනිත් කාරණාව පවා මට කියන්න අවශ්‍ය නෑ. ණයෙන් බේරීමට ඔයාට අලුත් ආරම්භයක් අවශ්‍ය වෙන්න පුළුවන්. සමහර විට ඔයා මීට කලින් වෑයම් කරලා ඇති. ඒ ඔයාට ගැටලුවක් වෙලා තියෙනවා. සමහර විට නරක ආකල්පය ඉවත් කිරීමේ අලුත් ආරම්භයක් ඔයාට නරක ආකල්පයක් තියෙනවද නැද්ද? වෙනයම් දෙයක් කියන්න මම වෑයම් කරන්නම්. ඔයාට අවශ්‍ය ඇති. මනුෂ්‍යයන් මන් දිහා බලා කියනවා ඔයා කොහොමද වාගේ වයසේදී හොඳ හැඩයකින් හා කුඩා ශරීරයක් ඇතුව ඉන්නේ කියලා. මං හැම දෙයක්ම කන්නේ. මං සතියට 3 වාරක් ව්‍යායාම් කරනවා. අනිවාර්යෙන්ම බොහෝ කාලයක් තිස්සේ දවසට 70ක්ම 5ක් ඇවිද්දා. තවම එහෙම කරන්න බෑ. ඉතින් යක්ෂයාව පරද්දන්න තවත් විදියක් හොයන්නම්. ආමෙන්. මට හැදුනා ඔව් ඉතින් මට හැදුනේ මොකක්ද කියා ඔයාට දැනගන්න ඕනේ නේ. ඒ ප්ලාන්ටාර් ෆැසිටයිටිස්. ඒට ප්‍රතිකාර කරා. ඒ හොඳින් සුව වුණා. ඒ ටෙන්ඩොනයිටිස් වර්ගයක් නිසා. ඔයා දන්නවද? මගේ ශරීරය පුරා වෙනත් රෝගයක් හැදුනා. ඒ යම් විදියක අයිටිස් එකක් නිසා. මං කියන්නේ බොහෝ අයිටිස් රෝග තියෙන්නේ කොලනයිටිස්, බර්සයිටිස්. අපි හැමෝටම හැම විටම නව ආරම්භයන්න ඕන. ඔයා දන්නවා ඔයා පටන් ගන්නවා. කාලයකට හොඳට ක්‍රියාත්මක වෙනවා. ඔයාගේ යාඥා ජීවිතය තුළ ඔයාට නව ආරම්භයක් අවශ්‍ය වෙන්න පුළුවන්.
සමහර විට බයිබල් අධ්‍යයනය තුළ ඔයාගේ දීම නිතිපතා කිරීමට නව ආරම්භයක් ඕනේ. පාවුල් කිව්වා උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් දැනගන්නා පිණිසත්‍ය කියලා. පිලිප්පි 3:10 ඉඳලා 14 උන්වහන්සේගේ දුක්වල පංගුකාරයෙක් වී උන්වහන්සේගේ මරණය තුර උන්වහන්සේට අනුකූල වෙන්න. පාවුල් එතනම අපිට කියන්නේ යම් අන්දමකින් මලවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස මා දැනට ලබාගෙන සිටිනවාටත් දැනට සම්පූර්ණ වී සිටිනවාටවත් නොවේ. නමුත් මම මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ මාව උන්වහන්සේගේම කරගත් නිසා එතුමන්ව මගේම කර ගැනීමට ඉදිරියට යන්න යේසුස් වහන්සේ මං වෙනුවෙන් කළ දේ හිතන්න. හරි. එහෙමනම් මගේ අදිෂ්ඨානය වෙන්නේ මට පීඩනයකින් යා හැකි කාරණා තුලින් තෙරපමින් යන්න. ඒ වගේම යේසුස් වහන්සේ මං වෙනුවෙන් මැරුණු පුද්ගලයා වෙන්න. ආමෙන්. සහෝදරයනි, මං තවමත් අල්ලාගත්තේ මේ නොසිතෙමි. නමුත් එකක් කරමි. මොන වගේ ප්‍රකාශනයක්ද? මම එක දෙයක් කරනවා. ඒක මගේ එකම පැතුමයි. මට වැදගත්ම කාරණාව එයයි. මටම අතීතය අත්හැරලා පීඩනයකට පත්. ඒක දැක්කාද? ඉදිරියේ තියෙන දේවල් කරා පීඩනයෙන් යනවා. දැන් මේක සතුටුදායක පණිවිඩයක්ද කියා මන් දන්නේ නැහැ. මේ දැන් අද රෑ හෝ නැතත් ඒත් මෙය මන් දන්නවා. මං උගන්වනවා අසන්නේ නායට. හැම විටම මං අතුරුපස දෙන්නේ නෑ. මට කනගාටුයි. ඒත් මං නිකන් කියන්නේ. දෙවියන් වහන්සේ ඔයාට ප්‍රේම කරනවා. ඔයා හුරු පුහුටි. ඔයාට විශිෂ්ට අනාගතයක් තියෙනවා. ඔයා වෙනුවෙන් හාස්කමක් ළඟම තියෙනවා. අනේ මට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. මං ඔයාලට කෑ ගහන්න පුළුවන්. ඒත් ලෝකේ මුදුනට. ඒත් මට කරන්න වැඩක් තියෙනවා. ඒක කිරීම සම්බන්ධව මං දෙවියන් වහන්සේට ගණන් දෙන්න යනවා. මං විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ මට දුන්නා වූ කාර්ය ජනතාව මේරෝ බවට පැමිණෙන්න උපකාර කිරීම. ආමෙන්. මිනිස්යන් ගැලවීමට එම බලන්න අපි කැමතියි. ඒත් ඔයා ගැලවීමට ඇවිල්ලා ඔයාගේ මුළු ජීවිතේ පුරා ඔයා මානසික ඇදහිලිවන්තයෙකු වීමට මට දකින්න ඕනේ නෑ. මං කියන්නේ කිතුණුවන් සතුටින් ඉන්න ඕනේ බවයි. ඒ සතුට අනුන්ට බෝ කරන්න ඕනේ. අපිට තියෙන දේ මිනිස්යන්ට ඕන වෙන්න ඕනේ. ඔවුන්ට අපේ වටේ රොක් වෙන්න ඕනේ. අපි ගැන තියෙන ඔවුන්ගේ ඕනෑකම් වෙනස් විය යුතුයි. අපි අනිත් හැමදෙනාම වගේ නෙමෙයි. ඒ වගේම ලෝකයේ අය වගේ නෙමෙයි. අමාරුකම් වල ආලේපය ලබනවා. ඇහුණද? අමාරුකම් වල ආලේපය. අපිට අවශ්‍ය නැහැ ජීවිතය තුළ සියලු දේට මැතුල් වෙන්න. අභියෝගයක්. ඇත්තෙන්ම අපිව ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි උනන්දු වෙලා කාරණා තුලින් පීඩනයකින් ගියොත් වඩා හොඳ හැඟීමක් ඇති වෙයි. කම්මැලි මට. යෙසායා 61 3 වෙනි පදය කියනවා දෙවියන් වහන්සේ අපිට වැළපීම වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමැති වස්ත්‍රයක් දෙන බව. අපට යමක් ලබා දෙන්න දෙවියන් වහන්සේට ඕනේ. දැන් මම මේක ඇතුළත් කළා. යේසුස් වහන්සේට ඕන වෙන්නේ අපට නැති වූ දේ ගැන නිතර ශෝක වෙන්නේ නැතුව ඒ වෙනුවට සුබදායක යමක් වර්තමානයේ අපේක්ෂා කරන්න. ඔයාට ඕනේ නම් ඔයාට දිනපතා ශෝක වෙන්න යමක් හොයාගන්න පුළුවන්. ඒක තරම්ම අමාරු නෑ.
ඔයා කරන්න ඕනේ වාඩි වෙලා ඔයාගේ ජීවිතේ ඔයාට සිද්ධ වෙන නරක දේවල් මතක් කරමින් හොඳ දේවල් අමතක කරන එක. ඔයා දන්නවා හැමෝටම නරක දේවල් වලට වඩා හොඳ දේවල් සිද්ධ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු ගැන කතා කරනකොට මම බලාපොරොත්තුව ගැන හොඳට අධ්‍යයනය කළ විට මම හොයාගත්ත දේ ගැන පුදුම වුණා. ඒ බලාපොරොත්තුව වන්නේ නිකන්. ඉතින් මං බලාපොරොත්තු වෙන්නේ බයිබලයේ බලාපොරොත්තුව ඒ වගේම සදහටම ජීවන බලාපොරොත්තුවක් වෙනුවෙන් අපව නැවත උත්පාදනය කළ බව පේත්‍රුස් කියනවා. ඒ නිසා යමක් හිතන්න. ඔයා මොන විදියේ ගැටලුවක හෝ අවස්ථාවක හිටියත් ඔයාට හැමවිටම තියෙන්න හැකි යමක් තමයි බලාපොරොත්තුව. දෙවියන් වහන්සේ යමක් කියයි කියා මම පතනවා. බලාපොරොත්තු වෙන්නේ ඕනෑම මොහොතක යම් යහපතක් ඔයාට සිද්ධ වෙයි කියන බලාපොරොත්තුව. ඔයා ඒ බලාපොරොත්තුව එක්ක නැගිටින්න පටන් ගත්තොත් කොහොමද? දෙවියන් වහන්සේ අද මොනව කරයිද කියා දකින්න මම බලාගෙන ඉන්නවා. අද යහපත් දවසක් වෙයි කියා මන් දන්නවා. දෙවියන් වහන්සේ එක්ක සියල්ලම කරන්න පුළුවන්. උන්වහන්සේ මට ප්‍රේම කරන නිසා. එතුමා මං වෙනුවෙන් කරන්න යන දේ කියන්නටත් බෑ. අවදි වූ වහාම ඔයාගේ ජීවිතය තුල කළ වැරදි දේවල් මතකයට නගන්න එපා. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. අපිට යක්ෂයා නැමැති හතුරෙක් ඉන්නවා. අපේ සැබෑ සතුර කවුද කියලා දැනගන්න අපි අවශ්‍යයි. ඔයාගේ සටන දෙවියන් වහන්සේට අයිති. උන්වහන්සේ සියල්ලක්ම ආයනුවෙන් කරයි කියලා එයින් අදහස් කරන්නේ. මේ සටනේදී ඔයා සටන් කරන්න අවශ්‍ය නැහැ. ඔයා තවත් හතුරව දකින්න යන්නේ නැහැ. සටන අයිති දෙවියන් වහන්සේට. මේ සටන දෙවියන් වහන්සේට අයිති බව ලේකම් පොතේ තියෙන පදවලින් කතා කරන විට ජනතාව සතුටු වෙනවා. ඒ වගේම අපි නිකන් මිනිස්යන් නිකන් අශිෂ්ට වෙනවා. නිකන් අශිෂ්ටයි. ඒත් හැම විටම කියන්න යනවා උන්වහන්සේ යෙහෝෂාපාට්ට පැවසුවා ඔයා ඔයාගේ තැන ගන්න කියලා. ඔහුගේ තැන උනේ ඇත්තටම නමස්කාරයේ ස්ථානය. ඒ වගේම සමහර විට ඔයාට ගැටලු තියෙනකොට හැමෝටම ඒව ගැන කියන්නේ නැතුව ඔයාට අවශ්‍ය වන්නේ නමස්කාර කරන්න. ඔයාගේ බාධාවල් බිඳී යනතුරු. ශෝක වීම අර්ථකථනය කරන්නේ දුක හෝ කනගාටුව දැනෙන එක සිද්ධ වූ දෙයක් හෝ සිද්ධ නොවූ දෙයක් ගැන දුක් වීමයි. යේසුස් වහන්සේ පැවසුවා සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. එහෙත් මං ආවේ උන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්. ආමේන්. පරණ ගිවිසුම තුල සිත් ගන්නා වූ කාරණාවක් මට හම්බ වුණා. යම් කෙනෙක් මැරුණහම මිනිසයන් ශෝක වන කාලය ගැන දෙවියන් සීමාවක් තැබුවා. ද්විතීය කතාව 34:7 සහ 8. මෝසෙස් මැරෙන කල අවුරුදු 120ක් වයස්ව සිටියා. ඔහුගේ ඇස් අඳුරු නොවිය. ඔහුගේ ස්වභාවික ශක්තියද අඩු නොවිය. ඔහු තවමත් ශක්තිමත්ව සිටියා. තවමත් ක්‍රියා කරමින් සිටියා. ඔහුට කණ්ණාඩි පළඳින්න උවමනා වුණේ නැහැ. ඔහුගේ ඇස් පෙනීම අඩුුනේ නෑ. මං ඔයාට කියන්නම්. අද මං අපි යන ආපන ශාලාවේ කෑම මිල සඳහන් කාඩ්පත කාර් එකේදී බැලුවා. මං පේනවා වගේ මවා පෑවා. මං අදහස් කළේ විවිධ විදිවලින් මං එය දකින්න බැලුවා. අන්තිමට හිතුවේ ඇයි මේ මගේ කණ්ණාඩිය පාවිච්චි නොකරන්නේ කියලා. මට ඒක නැතුව දකින්න බෑ කියලා මං දන්නවා. කණ්ණාඩිය නැත්තම් කන්ටැක්ට් ලෙන්ස් යන දෙකෙන් එකක් ඕන. ඒ නිසා ඔයාගේ අත් දිග මදි නම් යම් අවස්ථාවක ඔයාට කණ්ණාඩිය අවශ්‍යයි. ඒත් ඔහුගේ ඇස් අඳුරු නොවිය. ඔහු තවමත් ශක්තිමත්ව හිටියා.
ඊශ්‍රායල් පුත්‍රයෝ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ගැන 30 දවසක් වැළපුණා. මෙසේ මෝසෙස් ගැන අඬා වැළපීමේ දවස් ඉක්ුත් විය. දැන් මේ මිනිසයන්ට මෝසෙස්ව කොපමණ වැදගත්ද කියා ඔයා අවබෝධ කරගන්න ඕන. ඔහු ඔවුන්ගේ යාඥාවද පව් කියා දීමද කළා. මං කියන්නේ ඔවුන් මෝඩ ළමයි වගේ හැසිරුණු විට මෝසෙස් යාඥා කරමින් දෙවියන් වහන්සේ ඔවුන්ට නොකඩවා ආශිර්වාද කිරීමට සැලැස්සුවා. ඔහු ඔවුන්ව ඊජිප්තුවෙන් පිටතට වනාන්තරය තුලින් හා රතු මුහුද තුලින් මඟ පෙන්නුවා. ඒ නිසා ඔවුන් මෝසෙස් ගැන හැම විටම කෙඳිරිගාමින් හා පැමිණිලි කළත් ඔවුන් ඔහුට ආදරය කළ බවත් රැඳී සිටිය බවත් මට සහතිකයි. ඒත් දැන් ඔහු මැරුණා. ඔවුන් දැනන් හිටියේ නෑ මොකද්ද කියලා. ඔවුන් තවමත් පොරොන්දු දේශය තුල නැහැ. අද මං ඒ ගැන පුදුමෙන් හිතුවා. ඔවුන් හිතුවේ මොකද්ද? අපිට ඉදිරියට යන්න බෑ. දැන් බලන්න මෙයයි දෙවියන් වහන්සේගේ කාරණය. දෙවියන් වහන්සේ කවදාවත් සැලසුමක් නැතුව ඉන්නේ නෑ. ඒ වගේම ඔවුන් තවමත් දන්නේ නෑ දෙවියන් වහන්සේගේ සැලසුම මොකද්ද කියලා. ඒත් උන්වහන්සේ ඒ වන විටත් ඔවුන්ව යොෂුව ලවා පොරොන්දු දේශයට ගෙන යන්න සැලසුම් කරලා තිබුණා. ඔවුන් මෝසෙස් වෙනුවෙන් දවස් 30ක් ශෝක වුණා. දැන් ශෝක වුණ කාලය ඉවර වුණා. මං සමච්චල් කරන්න උත්සාහ කරන්නේ. ඔයා ආදරය කරන යම් කෙනෙක් ඔයාට නැති වුණොත් ඔයා දවස් 30කින් ඒ දුක නැති වෙයි කියලා කියන්නේ නැහැ. ඇත්තෙන්ම එහි මූලධර්මයක් තියෙනවා. එනම් ශෝක වෙන්න හා වැළපෙන්න කාලයක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ ජීවිතය එක්ක ඉදිරියට යන්න ඕනේ. ඔයා වෙනුවෙන් දෙවියන් වහන්සේට තවමත් පරමාර්ථයක් තියෙනවා. ඊළඟට මං හිතන්නේ ඒක ඊතා සිත් ගන්නාසුළු කරුණක් බවයි. දෙවියන් වහන්සේ යෝෂුවාට මතක් කළා මෝසෙස් මැරුණු බව. ඉතින් ඔහු එය දැනගත යුතු වුණා. මෝසෙස් වෙනුවෙන් යෝෂුවා දවස් 30ක්ම ශෝක වෙමින් සිටියා. යෝෂුවා 1:1-2 ස්වාමින් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් මැරුණු පසු ස්වාමින් වහන්සේගේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍ර වූ යෝෂුවාට කතා කොට කියනසේ මාගේ මෙහෙකරු මෝසෙස් මලේය. දැන් දෙවියන් වහන්සේ යෝෂුවාට කිව්වේ ඔහු නොදැන හිටිය කරුණක් නෙමෙයි. ඒ නිසා දෙවියන් වහන්සේ මෙතන අදහස් කරන්නේ මොකද්ද? උන්වහන්සේ යම් කාරණාවක් මතු කරනවා. ඒ වගේම උන්වහන්සේ මතු කළ කාරණාව තමයි මගේ මෙහෙකරු මෝසෙස් මලේය. එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනගත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඊශ්‍රායල් පුත්‍රයන්ට දෙන දේශයට මේ ජෝර්දානෙන් එතරව යන්න. උන්වහන්සේ පවසන්නේ නැගිට ආයෙත් ඉදිරියට යන්න. ළඟදි කාන්තාවක් මට මෙහෙම කිව්වා. මගේ සැමියා මාව රවටා මගේ යෙහෙලියක් එක්ක සම්බන්ධකමක් ඇති කරගත්තා. මං හිතුවේ ඇත්තටම මාව මරයි කියා. ඔයාගේ ඉගැන්වීම් අල්ලා ගත්තට පස්සේ මං තවමත් ජීවිතේ ඉතුරු කොටසක් තියෙන බව තේරුම් ගත්තා. ඒත් මෙන්න යමක්. ඔයාට දෙවියන් වහන්සේගේ පොරොන්දු ලබා ගන්න නම් වෙනස් විය යුතු යමක් මෙන්න. ඔයා තීරණයක් ගන්න ඕනේ. ඒ වගේම ඔයා තවමත් තීරණයක් අරන් නැත්තම් අද රෑම ගත්තොත් හොඳයි. ඔයා තීරණය ගන්න ඕනේ නම් ගොදුරු මානසිකත්වයක් නොතිබිය යුතුයි. මගේ මුළු හදවතින්ම ඔයාට ප්‍රේම කරනවා. මං එහෙම නොකළොත් මට මේක කරන්න බෑ. ඒත් ඔයාට කියන්න ඕනේ ඔයා බලවත් වෙන්න. ඒත් ඔයා ආත්මනුකම්පාවෙන් දවසක් පාසා ඉන්ට යනවා නම් ජීවිතේ ඔයාට සාධාරණ විදියට සලකලා නැති නිසා ඉමහත් දේවල් අහිමි කරගන්න යනවා.
හැම දෙනාම දෙවියන් වහන්සේ ඉදිරියේ සමානයි. හැමෝටම දෙවියන් වහන්සේ ඉදිරියේ එක සමාන අවස්ථා තියෙනවා. මොකද උන්වහන්සේ පැවසුවා මෙන්න මගේ පොරොන්දු. ඇත්තටම ඔයා මාව විශ්වාස කළොත් මම මේ කාරණා කරන්නම්. ඔයා එය කොපමණ කාලයක් විශ්වාස කරන්න ඕනේද? විනාඩි 5ක්ද 3ක්ද සති 2ක්ද? ඇත්තටම ස්ථීරව ඉන්න වෙයි. මං අහන්නේ ඔයා කරනවද? ඔයා සමහර විට බලාපොරොත්තුවක් ඇතුව ඉන්න පුළුවන්. කිසිම බලාපොරොත්තුවක් නැතුව සිටීම වැඩිපුර විනෝදාත්මක නෑ. මං රසවත් කතාවක් කියෙව්වා. ඒකේ නම වනගත ළමයා නවගිනියාවේ ෆායු නම් ගෝත්‍රය අතර මිෂනාරිවරයෙක් හා ඔහුගේ පවුලේ අය ජීවත් වුණා. ඔහුගේ දුව සැබයින් මේ ලිව්වා. අපි පළමුවෙන් ෆායු වෙතට පැමිණි විට අපි කල්පනා කරා ඔවුන් කිසිම ගීතයක් දැනගෙන හිටියද? මොකද ඔවුන් ගීත ගායනා කරන හඬ අපිට ඇසුනේ නැති නිසා. මේ ප්‍රශ්නයට පිළිතුරු ඉක්මනට ලැබුණා. අපි දනව් බීරා සිට ආවා විතරයි. මම බොහෝ විට ඔවුන්ගේ නම් සියල්ල ඉරනවා. ඒ වගේම අපේ දේවල් නැවතත් සොරකම් කරනු ලබනවා. එසේ ඔවුන් ගොස් නැවත පැමිණි හැම විටම ඔවුන් සේවය කරන්නට වෑයම් කළාය. ඔවුන්ගේ බඩු සියල්ලම හොරකම් කළා. ඔහු ගැයුවා. ඔවුන් කුරුල්ලන් වගේයෝ. ඔවුන් අර ගණයේ ගහෙන්ම ඕ. ඒ තරම් නරක මිනිස්සුවෝ. දුප්පත් ක්ලව්සෝ දුප්පත් ඩොරියෝ. ඔවුන් කොහෙද මට හරි පුදුමයි ඕ. තාත්තා සතුටුනා ෆායුරු තමන්ගේ අවස්ථාවට අනුකූලව ගායනා කිරීම ගැන. ඒ ගීත සමන්විත වුණේ ස්වර තුනකින්. එම මොහොතේ ඔවුන්ට දැනෙන දෙයකින් ඔවුන් ඒවා පද බැන්දා. ඒක දියුණු සංගීතයක් නෙමෙයි. ඒත් මං ඉක්මනට ඒට කැමති වුණා. ඔවුන් ගීතය පාවිච්චි කළේ ඇත්තටම ඔවුන්ගේ එක කාරණයක් ප්‍රකාශ කිරීම සඳහා වෙන්න පුළුවන්. දැන් මට ඕනේ ඔයා මේට ඇහුම්කන් දෙන්න. ෆායු අය මානසික පීඩනයකින් හෝ අනිකුත් මනෝවිද්‍යාත්මක අක්‍රමිකතාවලින් දුක් විඳින්නේ නැති එක කාරණාවක් මෙය වෙන්න පුළුවන්. ඔවුන්ගේ හැඟීම් ඔවුන් එකවරම ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ හැඟීම් මුදාහරින පිණිස ඔවුන් කාලයක් වෙන් කරනවා. උදාහරණයක් ලෙස ශෝක වීමේ ගීතය පෙන්වන්න පුළුවන්. වැළපීම ඇත්තෙන්ම අවසන්. ඒ වගේම ජීවිතය සාමාන්‍ය ලෙස නැවත පටන් ගන්නවා. යම් පුද්ගලයෙක් පීඩනකාරී සිදුවීමක් අත්දකින විට ඔහු සති ගණනාවක් පැලේ වැතිර ඉන්න පුළුවන්. වචනයක්වත් කතා නොකර. වරකට පැය ගණනාවක් ගායනා කරනවා. මේ කාල සීමාව තුළ අනිත් සගයන් ඔහුට කෑම සපයනවා. අපි අපේම ගීත හැදුවොත් එහෙම. මගේ සැමියා හිමි වුණා. මං හරිම කාලකන්ණි ඔහුගේ රැකියාව. මන් දන්නේ අපි මොනවද කරන්න කියලා. ඇයි මගේ මිතුරනේ මම ආශිර්වාද ලද්දමි මට තේරෙන්නේ හැම වෙලේම කරදර. කවදාද මගේ තත්ත්වය වෙනස් වෙන්නේ? මට හිතෙනවා පැනලා දුවන්න මේ සියල්ලෙන්ම. සම්මේලනයකදී මගේ මේ දේශනාව ඇහුව ගෑනු ළමයෙක් ඇගේ පීනස ගැන ගීතයක් හැදුවා. පීනස ගැන. ඒ ගීතය මේ වගේ. මම වෙහෙසටපත් වෙලා මගේ පීනස ගැන. මට නිකන් උස්ම ගන්න ඕනේ. මට නිකන් උස්ම ගන්න ඕනේ. පහසු විදියට කිසිම සාධාරණයක් නෑ. මං ආසාත්මිකයි අවකාශයට. මං ජීවත් වෙන නිසා. ඒ වගේම ඔයා දන්නවා මං මුලදි හිතුවේ කොහොමද බඩ ඉරිඟු. ඒත් ඔයා දෙයක් දන්නවා. ඇත්තටම දාවිඩ් ගීතාවලිය පොතේ කලේ ඒකයි. මං කියන්නේ ඔයා ගියොත් ඒව ගීතිකා. එහි කියනවා දාවිඩ්ගේ ගීතිකාවක්. නැත්තම් ඒ ගැන ගීතිකාවක්. ඒවයින් බොහෝමයක් නිකම් පැමිණිලි. එන්න ඔයාගේ දෙපයින් හිට ගන්න. දෙවියන් වහන්සේට විශාල ප්‍රශංසාවක් කරන්න.
ඉතින් දෙවියන් වහන්සේ විසින් ඔයා වෙනුවෙන් තබා තිබෙන අලුත් ආරම්භය අල්ලා ගැනීමට ඔයා කාරණා දෙකක් කරන්න ඕනේ. ඔයා අතීතයේ කාරණා අත්හරින්න. ඒ වගේම දේවල් ඉදිරියට ගෙන යාම සඳහා පීඩනයක් යොදන්න. අභියෝගාත්මක වෙන්න පුළුවන්. ඔයාගේ ශක්තිය වන ක්‍රිස්තුස් වහන්සේ තුල ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන්.